ලස්සන කැප් එකක් මහන්න ඉගෙන ගනිමු. ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. ඒ හින්දා වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයා මේක try කරන්න. මුලින්ම ඔයා මේ සඳහා use කරන්න ඕනි රෙදි කොටස් දෙකක්. කැප් එකේ උඩ කොටස සඳහා ඔයාට පුළුවන් cotton material එකක් use කරන්න. lining එක සඳහා ඔයාට පුළුවන් tappeta වගේ material එකක් use කරන්න. ඔයාට අවශ්‍ය කරන දිගපල්ල තියාගෙන රෙදි කොටස් දෙකම මෙන්න මේ විදිහට හතරස් ආකාරයට කට් කරලා අරගෙන හතරට නමා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මුල්ලේ ඉඳලා මෙන්න මේ විදිහට curve හැඩේ draft එකක් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ draft line එක දිගේ කට් කරන්න. ලස්සන circle දෙකක් ඔයාට හම්බ වෙයි. ඒ circle දෙක ඔයා එක මත එක තියන්න ඕනේ. හොඳ පිටවල් දෙක මූණට මූණ හිටින විදිහ. ඊට පස්සේ වටේ ඔයා මහගෙන යන්න එක තැනකින් පුංචි ස්පේස් එකක් තියාගන්න. මේක අනිත් පැත්ත දාලා හොඳ පිට හරව ගන්න. ඊට පස්සේ මේ circle එකේ edge එකේ ඉඳලා ඉහළට අඟල් 2.5ක් පමණ ප්‍රමාණයක් ඔයා මාක් කරලා ඔයාට පුළුවන් line එක draft කරලා ඒ line එක මහ ගන්න වටේ. රෙදි කොටස් දෙකම attach වෙන විදිහට. ඒ line එක මහ ගන්න කොටත් ඔයාට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔයා කලින් ඉතුරු කරාන space එකක් edge එක මහ ගනිද්දී යන්නේ. ඒ edge එකේ space එක ගාවින්ම ඒ line එකත් මහන්න නැතුව ඉතුරු කරගන්න ඕනේ. ඊළඟට ඉලාස්ටික් එක යවා ගන්න ස්පේස් එක අපි හදා ගන්න ඕනේ. ඉලාස්ටික් හෝල් එක හදාගන්න තවත් ඊට සමාන්තරව මෙන්න මේ විදිහේ සර්කල් ලයින් එකක් ඇඳලා ඔයාට පුළුවන් ඒ දිගේ ඒ විදිහටම මහ ගන්න. දැන් ඔයා මහන්නේ නැතුව ඉතුරු කරගත්ත ස්පේස් එක ඇතුලෙන් ඔයාගේ ඉලාස්ටික් එක අර හෝල් එක දිගේ යවන්න ඕනේ. ඊට පස්සේ ඉලාස්ටික් එකේ කෙලවර ඔයා ටැග් කරලා හොඳට ගැලවෙන්නේ නැති විදිහට මෙන්න මේ වගේ ඔයාගේ කැප් එක නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ පාඩම් ගොඩාක් බලලා ඔයාගේ මහුම් පිළිබඳ දැනුම ගොඩාක් වැඩි කරගන්න පුළුවන් සූ කලෙක්ෂන් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.